right සුබ දවසක් හැමෝටම නැවතත් පුංචි වීඩියෝ ක්ලිප් එකක් කරන්න හිතුවා මේ ඉංග්‍රීසි වාක්‍යයක් නෙගටිව් ෆෝම් එකකින් තියන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට ඔයාලා දන්නවා ඒක ඇත්තටම සරල සංසිද්ධියක් තියෙන්නේ, සරල දෙයක් කරන්න තියෙන්නේ. නමුත් අර සිම්පල් ප්‍රසන්ට් වාක්‍යයක් සහ සිම්පල් පාස්ට් වාක්‍යයක් නෙගටිව් කරනකොට පොඩි කම්ප්ලෙක්ස් ගතියක් තියෙනවා. නමුත් අද මම ඒකට බොහොම සරල ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. විශේෂයෙන් මේ වීඩියෝ එක grade 6 වල ඉඳන් ඉහළ ශ්‍රේණි දක්වා දරුවන්ට වැදගත් වෙනවා. ඒගොල්ලන්ට ඉංග්‍රීසි වාක්‍යයක් නෙගටිව් කරන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උනන්දුවක් දක්වන ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත් වෙනවා. right? බලමු. How to make negative forms. Auxiliary verb plus not. එන්න මෙතන තමයි point එක. එතකොට ඉංග්‍රීසි වාක්‍යයක් නෙගටිව් කරන්න නම් අනිවාර්යෙන් not දාන්න ඕනේ නේ. නෙගටිව් නැත යන අර්ථයෙන් තියන්න නම් not එකතු කරන්න ඕනේ. එතකොට auxiliary verb එකට තමයි මේ not එකතු කරනවා කියලා කියන්නේ. එහෙනම් ඉංග්‍රීසි වාක්‍යයක ඕනම ඉංග්‍රීසි වාක්‍යයක මේ auxiliary verb එකක් අන්තර්ගත වෙනවා. අනිවාර්යයෙන්ම ඕනම ඉංග්‍රීසි වාක්‍යයක auxiliary verb එකක් අන්තර්ගත වෙනවා. එතකොට ඒ auxiliary verb එකට not දාන්න තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් ප්‍රශ්නේ එන්නේ මොනවද මේ auxiliary verbs? මෙන්න මෙතන මම දීලා තියෙනවා ඒ auxiliary verb සියල්ලම. be verbs ටික right ඔයාලා දන්නවා and is are present ඒ වගේම was were past ඊට අමතරව be been been කියන words තුනක් වෙනවා. නමුත් අපි මේ words තුන පාවිච්චි කරලා නෙගටිව් නිර්මාණය කරන්නේ නැහැ. කියන්නේ මේ words වලට not එකතු කරන්නේ නැහැ. ඊට අමතරව have කියන word එකක ඉන්නවා. එයාගේ words තුනක් තියෙනවා. have, has, had. do කියන word එක තියෙනවා. එයාට තියෙනවා words තුනක්. do, does, did. ඉතින් මම මේක grid කරලා තියෙනවා. සරලව මතක තියාගන්න මේ auxiliary verb තුන වාක්‍යයක පේන්න නැහැ. එහෙම මතක තියාගන්න. ඊළඟට models ටික. models තියෙනවානේ can, could, may, might, should, must, shall, will, would, ought to, need, dare, used to කියලා. හරි. මේ තමයි auxiliary verbs ටික. ඉංග්‍රීසි භාෂාවේ තියෙන සියලුම auxiliary verbs ටික මෙතන තියෙනවා. හරි. එතකොට අපිට කරන්න තියෙන වාක්‍යයක් නෙගටිව් කරනවා නම් මෙන්න මේ auxiliary verb එකට not add කරන එක. right? හරි. example බලමුකෝ. First sentence එක she is a nurse. She is a nurse. ඇය හෙදියක් කියන එකනේ. එතකොට මට කියන්න ඕනේ නෝ ඇය හෙදියක් නෙවෙයි කියලා. මෙන්න තියෙනවා මෙතන auxiliary verb එකක්. නේ මේ මෙතන අන්තර්ගත වෙන මෙන්න මෙතන be verbs වල present වල අන්තර්ගත වෙන is කියන auxiliary verb එක. එහෙනම් එයාට not එකතු කරන්න තියෙනවා. She is not a nurse. ඇය හෙදියක් නෙමෙයි. හරි. ඕනේ නම් මේකේ short form එක මේ words දෙකේ contract එක short form එක කෙටි ක්‍රමය අපිට පාවිච්චි කරන්න පුළුවන්. isn't කියලා. She isn't a nurse. right. එකම අර්ථය. second one he has gone. ඔහු ගිහිල්ලා තියෙනවා. ඔහු ගිහිල්ලා කියන අර්ථය සිංහලෙන් ගත්තොත්. එතකොට ඒකේ බලන්න මෙතන has කියලා auxiliary verb එකක් තියෙනවා නේ. මෙතන මේ have වලට අදාළව has කියන auxiliary verb එක තියෙනවා. එහෙනම් එයාට not එකතු කරනවා. he has not gone. ඔහු ගිහිල්ලා නැහැ. ඔන short form එක use කරන්න පුළුවන් hasn't. ඒ short form එක හදන ක්‍රමයේ පිළිබඳව මම ඔයාලට කියලා දෙනවා. he hasn't gone. third one I can speak English. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒකෙත් එහෙනම් තියෙනවනේ මෙතන auxiliary verb එකක් නේ model වලට අදාළව. හරි. එහෙනම් එයාට not add කරන්න තියෙන්නේ I cannot speak English. මට ඉංග්‍රීසි කතා කරන්න බෑ. හරි.
fourth one එකට යනවා. මේ මෙතන අපි not එක space එකක් තියන්නේ නැතුව ලං කරලම ලියන්නේ. මම ඒක මෙතන explain කරන්නම්. හතරවෙනි එක she will have gone. she will have gone. ඇය ගිහිල්ලා තියෙන්නේ. she will have gone. මෙතන ප්‍රශ්නයක් එනවා. auxiliary verb දෙකක් තියෙනවා නේද? will තියෙනවා, have තියෙනවා. එතකොට මේ have වලට අදාළව මෙතන have ඉන්නවා. ඒ වගේ models වලට අදාළව will කියන auxiliary verb එක තියෙනවා. දැන් එහෙනම් මොකටද not දාන්නේ? හරි. ඒකට මෙන්න මේක මතක තියාගන්න. වාක්‍යයක auxiliary verb දෙකක් තියෙන්නත් පුළුවන්, තුනක් තියෙන්නත් පුළුවන්, සමහර විට හතරක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම තිබුණත් අපි ඒ වාක්‍ය නෙගටිව් කරනකොට not එකතු කරන්නේ අනිවාර්යෙන්ම ඒ තියෙන පළවෙනි auxiliary verb එකට. right? හරි. පළවෙනි auxiliary verb එකට. එහෙනම් අපි මේ will වලට තමයි not add කරන්නේ. එහෙනම් she will not have gone. she will not have gone. ඒ ගිහිල්ලා නැති වේවි. හරි. එතනින් එහාට 5 6 7 යටතේ අන්න කොම්ප්ලෙක්ස් තැනට ආවා. අර සංකීර්ණ කියලා මම කිව්වේ. හරි නෙගටිව් නිර්මාණය කරන්න ටිකක් අපහසුයි. නමුත් මම බොහොම සරල ක්‍රමයක් කියලා දෙනවා ට්‍රික් එකක්. ඒක හරියට ඔළුවට දාගන්න. ඒක කවදාකවත් වරදින්නේ නැහැ. මම මගේ ක්ලාසස් වල දරුවන්ට කියලා දෙන්නේ ඒ ක්‍රමයට. බලන්නකෝ we learn English කියලා වාක්‍යයක් තියෙනවා. she learns English කියලා වාක්‍යයක් තියෙනවා. I went there කියලා වාක්‍යයක් තියෙනවා. මේ වාක්‍යවල අර කියපු auxiliary verb එක පේන්නේ නැහැ. නමුත් මම කියලා දෙන ට්‍රික් එක තමයි ඉන්නේ හැංගිලා. right? ඉන්නේ හැංගිලා. දැන් simple present ඔයගොල්ලෝ දන්නවනේ. දැන් English language එකේ තියෙනවා tenses 12ක්. නේ active voice වල tenses 12ක් තියෙනවානේ. ඒ 12න් simple present සහ simple past කියන දෙක මුල්ම දෙක. එතකොට ඒ simple present වල වාක්‍ය වර්ග දෙකක් තියෙනවානේ. එකක් තමයි plural subject එකක් තියෙනකොට අපි use කරන්නේ plural verb එකක්. ඒ වගේම singular subject එකක් තියෙනකොට use කරන්නේ singular verb එකක්. right? හරි. දැන් මෙතන මේ බලන්න plural subject එකක් තියෙන්නේ. එතකොට අපි use කරන්නේ plural verb එකක්. plural verb එකක් සහ singular verb එකක් කියන එක ගැටලුවක් තියෙනවා නම් ඒක හරි සරල සංසිද්ධියක් තියෙන්නේ. plural verb එකක් කියලා කියන්නේ ඒ verb එකේ තියෙන form එක. දැන් learn කිව්වොත් learn, eat කිව්වොත් eat. ඒ basic form එක. right? drink කිව්වොත් drink, go කිව්වොත් go. හරි. නමුත් singular කියලා කියන්නේ අපි singular form එක හදා ගන්නවා. s අකුරක් දානවා. හරි. learn කියන plural verb එකට s දැම්මම learns. ඒකට singular වෙනවා. හරි. ඒ වගේම සමහර වෙලාවකට es දානවා. හරි. සමහර වෙලාවට es දානවා. ඒ කියන්නේ ඒ plural verb එක අවසන් වෙන්නේ ss sh ch ox වලින් අවසන් වෙනවා නම් අපි es දානවා. ඒ වගේම සමහර වෙලාවකට singular කරගන්න ies දානවා. ඒ කියන්නේ ඒ plural verb එක අවසන් වෙන්නේ y වලින් නම් ඊට පෙරින් තියෙන්නේ consonant එකක් නම් අර y drop කරලා ies දානවා. example විදිහට cry කියලා කිව්වහම cry නේ y වලින් අවසන් වෙන්නේ පෙරින් තියෙන්නේ r කියන consonant එක නම් y drop කරනවා ies දානවා. cries අනේ ඉතින් singular form එක හදාගන්න. හරි. එමු ආපහු. එහෙනම් මෙතන තියෙන්නේ plural subject එකක් we. එහෙනම් plural verb එකක් we learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. දැන් මේක නෙගටිව් කරන්න ඕනේ. එහෙනම් අර auxiliary verb එකක් ඕනේ. මේකේ auxiliary verb එක ඉන්නවා. මම ඕගොල්ලන්ට කියන ට්‍රික් එක තමයි සෑම plural verb එකක් ඇතුළෙම do කෙනෙක් ඉන්නවා. right? සෑම plural verb එකක් ඇතුළෙම do කෙනෙක් ඉන්නවා. හරිද? do කෙනෙක් ඉන්නවා. එතකොට අපි කරන්නේ මොකද්ද? ඒ do ව එළියට ගන්නවා. do එළියට අරගෙන අන්න තියනවා මොකද්ද? not. we do not learn English. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. we do not learn English. එතකොට දැන් තව sentence එකක් කිව්වොත් we eat rice.
we eat rice. එතකොට දැන් ඒක නෙගටිව් කරනවා නම් අර eat කියන plural verb එක ඇතුළේ ඉන්නවා do කෙනෙක් එළියට ගන්නවා අරගෙන not දානවා. We do not eat rice. නේ. We drink coffee. We drink coffee. drink කියන verb එක ඇතුළේ ඉන්නවා do කෙනෙක් එළියට ගන්නවා අර not දානවා. We do not drink coffee. අපි coffee බොන්නේ නැහැ. හරි. සරලයි. ඊළඟට බලන්න මෙතන 6 වෙනි එක she singular subject එකක් අන්න singular verb එකක්. හරි s දාලා තියෙන්නේ. එතකොට she learns English. ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එහෙනම් දැන් මේක මට නෙගටිව් කරන්න ඕන නම් මට auxiliary verb එකක් ඕනේ. auxiliary verb එක ඉන්නේ කොහෙද? verb එක ඇතුලේ. හරි auxiliary verb එක ඉන්නේ verb එක ඇතුලේ. මේක මතක තියාගන්න. ඕනෑම singular verb එකක් ඇතුලේ ඉන්නවා does කෙනෙක්. හරි. ඒකෙන් මතක තියාගන්න. does කෙනෙක් ඉන්නවා. එතකොට ඒ does එළියට ගන්නවා. singular verb එකක් ඇතුලේ ඉන්නේ does කෙනෙක්. does එළියට ගන්න. ඒක නිකන් පොඩ්ඩක් අර ඔළුවට දාගන්න මේ s කියන්නේ මේ does වල ඉන්න s තමයි මේ පේන්නේ. ඒක හරියටම ඇතුලේ හැංගෙන්න බැරි වෙලා. එහෙම එකක් ඔළුවට දාගන්න. ඒක ලේසි. හරි. එතකොට එහෙනම් අපි මේ does ගන්නවා එළියට. හරි. singular verb එකේ does එළියට ගන්නවා. අරගෙන දානවා not. She does not learn English. අන්න මෙතන s නෑ. හරි. ඒ කියන්නේ යා බේසික් වෙනවා. අර does ඒක තමයි මතක තියාගන්න කිව්වේ මේ does වල s කියලා. එයා ගත්තනේ එළියට. එළියට ගත්තාම මෙයා බේසික් වෙනවා. ඒ කියන්නේ plural වෙනවා. හරි. බේසික් ෆෝම් එකෙන් තියන්න ඕනේ. does එළියට ගත්තාම. එහෙනම් she does not learn English. ඇයි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. අපි තව වාක්‍යයක් කිව්වොත් she eats rice. She eats rice. දැන් ගන්නවා does එළියට අර not දානවා. She does not eat rice. eats නෙමෙයි. එස් එන්නේ නැහැ. හරි. eat rice. She does not eat rice. She goes to temple. She goes to temple. ඒ පන්සල් යනවා. ඒක නෙගටිව් කරනකොට අර goes නේ go කියනකොට o වලින් අවසන් වෙන්නේ es නේ දාන්නේ. ඒකට es අයින් වෙනවා does එළියට ගන්නකොට. හරි. අරගෙන not දානවා. එතකොට she does not go to temple. goes නෙමෙයි. go to temple. She does not go to temple. ඒ පන්සල් යන්නේ නැහැ. හරි. හරි. ඊළඟට I went there. මෙතන තියෙන simple past වාක්‍යයක් නේ. simple past වලදී අපි past verb එකක් තමයි පාවිච්චි කරන්නේ. නේ subject එකට පස්සේ past verb එකක් තමයි පාවිච්චි කරන්නේ. නේ go කියන්නේ යනවා, went කියන්නේ ගියා. එහෙනම් I went there මම එහෙ ගියා. මම එහෙ ගියේ නෑ කියලා කියනකොට අපිට ඕනි වෙනවා not දාන්න auxiliary verb එක. auxiliary verb එක මේකේ පේන්නේ නැහැ. හරි. නමුත් මම ඔයගොල්ලන්ට කියලා දෙන ට්‍රික් එක තමයි සෑම මතක තියාගන්න මේක. සෑම past verb එකක් ඇතුළෙම ඉන්නවා did කෙනෙක්. හරි. සෑම past verb එකක් ඇතුළෙම ඉන්නවා කවුද? did කෙනෙක්. ඒ did එළියට ගන්නවා. හරි. ඒ did එළියට ගන්නවා. එයා තමයි auxiliary verb එක. එයා did එළියට අරගෙන ඒකට add කරනවා not. මතක තියාගන්න. අර does එළියට එනකොට මෙතනදී does එළියට එනකොට s sound එක නැති වුණා වගේ මේ past verb එකේ ඉන්න did එළියට එනකොට ඒක basic වෙනවා. මූලික ස්වරූපයට යනවා. ඒ කියන්නේ සරල මතක තියාගන්න plural වෙනවා කියලා. plural වෙනවා. හරි. එහෙනම් I went there මම එහෙ ගියා. I did not go there. මම එහෙ ගියේ නෑ. I did not go there. මෙතන went did එළියට ආවම මේක basic වෙනවා. එතකොට I did not go there මම එහෙ ගියේ නැහැ. දැන් අපි තව වාක්‍යයක් ගත්තොත් example එකක් විදියට I ate rice. I ate rice නේ මම බත් කෑවා. I ate rice. ate කියන්නේ past verb එකක්. ඒක ඇතුලේ ඉන්නවා did කෙනෙක්. එළියට ගන්නවා. ගත්තාම ඒක ate basic වෙනවා. එතකොට eat වෙනවා. එහෙනම් අපි ඒක නෙගටිව් කරලා තියෙන්නේ I did not eat rice. I did not eat rice. මම බත් කෑවේ නැහැ. හරි. සරලව මම හිතනවා දැන් ඔයගොල්ලන්ට තේරුණා කියලා වාක්‍යයක් නෙගටිව් කරන ක්‍රමවේදය. හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. auxiliary verb එක තියෙනවා. ඒ auxiliary verb එකට not add කරන එකනේ කරන්න තියෙන්නේ. එතකොට මේ සියලුම auxiliary verbs ටික මම මෙතන දීලා තියෙනවා. හරි. මේ do සහ does did කියන auxiliary verb තුන පේන්නේ නැහැ. ඒක තමයි මම මෙතන පැහැදිලිව explain කරේ.
ඊට අමතරව මෙන්න මේ used to කියන මොඩල් එකක් තියෙනවානේ. ඒකත් auxiliary verb එකක්. එයා එක්ක ආවොත් මෙහෙම හිතන්නකො මම වාක්‍යයක් ලියනවා. I used to smoke. I used to smoke. හරි. ඒ කියන්නේ මම ධූම්පානය කරන්න පුරුදු වෙලා හිටියා. යමකට පුරුදු වෙලා හිටියා කියලානේ මේකෙන් කියන්නේ. මේ used to කියන මොඩල් එකෙන් කියන්නේ යමකට යම් දෙයකට අතීතයේ පුරුදු වෙලා හිටියා. දැන් නෙමෙයි අතීතයේ. හරි. එතකොට I used to smoke. මම ධූම්පානය කරන්න පුරුදු වෙලා හිටියා ඒ කාලේ. එතකොට මේක නෙගටිව් කරනකොට මේ හැම එකක්ම නෙගටිව් කරනකොට මේ මොඩල්ස් තියෙන මේවා මේ හැම එකක්ම නෙගටිව් කරනකොට මේ මොඩල් එක නොට් දාන එක තමයි කරන්නේ. මොඩල් එකට නොට් දානවා. මේක ඔක්සිලරි verb එකනේ. මේක පේන්නේ ඉන්නවා. එතකොට යාර නොට් දානවා. නමුත් මේක නෙගටිව් කරනකොට මේ used to කියන එක මම මේ ග්‍රිඩ් කරලා තියෙන්නේ. මෙයා ඇතුලේ ඉන්නවා අර මම කියපු මෙතන සංසිද්ධිය. මෙතන මම කියපු ක්‍රමවේදය. මේ used කියන වර්ඩ් එක ඇතුලේ ඉන්නවා did කෙනෙක්. එයා ගන්නවා එළියට අරගෙන not දානවා. හරි. I did not. එතකොට මේක බේසික් වෙනවා use. I did not use to smoke. I did not use to smoke. මම ධූමපානය කරන්න පුරුදු වෙලා හිටියේ නෑ ඒ කාලේ. හරි. හරි. ඒකත් පැහැදිලි. ඊළඟට මම කියලා දෙන්නේ මෙන්න මේ short form එක හදන විදිය. හරි. මේ auxiliary verb එකක් එක්ක එන not auxiliary verb එකක් එක්ක එන not කොහොමද short කරන්නේ? කෙටි කරන්නේ කියන එක පිළිබඳව සරලම සරල දෙයක් තියෙන්නේ. දැන් මෙතන බලන්න is ගත්තොත් ඒක auxiliary verb එකක් එයාට එනවනේ දෙනවනේ not. එතකොට අපි කරන්නේ මේ auxiliary verb එක එහෙම ලියන is. ඊට පස්සේ මේ not වල තියෙන n මෙයාට set කරනවා. ඊට පස්සේ apostrophe එකක් දානවා. ඊට පස්සේ e. ඉතින් ඕනම එකක් කොහොමද? හරි. ඕනම එකක් කොහොමයි නැති ක්‍රම නැති ඒවා කිහිපයක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම්. දැන් හිතන්නකෝ do not do කියන option වල තියෙනවා. මේ not වල n කියලා කරනවා. apostrophe එකක් දානවා. don't, does not, doesn't, did not, didn't, are not, aren't. ආන්ගේ විදියට. හැබැයි මතක තියාගන්න මෙන්න මේ ටික වෙනස්ම ෆෝම් ටිකක්. වෙනස්ම ෆෝම්. බලන්න will not. එතකොට අර විතර කරපු දේ කරන්න බෑ මේක. මොකද්ද? වෙනම ෆෝම් එකක් තියෙනවා want. will not short වුණාම want. ඊළඟට cannot. මෙන්න මේක long form එක. දැන් මෙතන මේකනේ long form එක. මේක short form එක. නමුත් මේ cannot වල අපි not වෙන් කරලා ලියන්නේ නැහැ. ඒක attach කරන එකටම ලියන එක තමයි long form. වෙන් කරලා එහෙම එකක් නැහැ. ඉංග්‍රීසි එකක් නැහැ. cannot මේක long form එක, short form එක can't. can't. ඊළඟට shall not වල short form එක shan't. ඊට පස්සේ may not වල short form එකක් නැහැ. හරි. may not වල short form එකක් නැහැ. am not වලට short form එකක් නැහැ. aren't කියලා කියනවා. නමුත් ඒක rare use. අඩුවෙන් තමයි භාවිතා වෙන්නේ. හරි. am not වල short form එකක් නැහැ කියලා මතක තියාගන්න. may not වලටත් නැහැ. ඒක මෙන්න මේ තුනේ different විදිහට තමයි short වෙන්නේ. දැන් will not want, cannot, can't, shall not, shan't කියලා. හරි. පැහැදිලි. මම හිතනවා හැමෝටම එහෙනම් දැන් කොහොමද ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍යයක් ඕනම වාක්‍යයක් නෙගටිව් කරගන්නේ කියලා අවබෝධයක් එන්නේ නැති කියලා. හරි. Okay එහෙනම් right we will meet next time. Thank you.